සුබ දවසක් වේවා මගේ රත්තරන් යාළුවෝ හැමෝටම. එහෙනම් ඔයගොල්ලන්ව පිළිගන්නවා හසියා ඩයිරිස් කයිවාල් බ්ලොග් එකේ 10 වෙනි දවසට. එහෙනම් මගේ යාළුවනේ අද අපි කතා කරන්නේ ට්‍රේඩින් වල ස්ට්‍රෝං කැන්ඩල් සහ ඉන්ඩිෂනල් කැන්ඩල් ගැන. මේ මොනවද මේ ස්ට්‍රෝං කැන්ඩල් සහ ඉන්ඩිෂනල් කැන්ඩල්ස් කියන්නේ? අපි බලමු මේ මොනවද ස්ට්‍රෝං කැන්ඩල් සහ ඉන්ඩිෂනල් කැන්ඩල් කියන්නේ කියලා. යාළුවනේ අපි බලමු මුලින්ම මොකද්ද මේ ස්ට්‍රෝං කැන්ඩල් එකක් කියන්නේ කියලා. ස්ට්‍රෝං කැන්ඩල් එකක් කියන්නේ මචං මෙන්න මේ තියෙනවා නේද, මේක තමයි බොඩි එක කියන්නේ. හරිද? බොඩි එක. ඊට මේකට තමයි කියන්නේ වික් එක කියලා. එක වික් එක. ඊට පස්සේ මේක ලෝව වික් එක, මේක ලෝව වික්, මේක අපර් වික් එක. හරිද? එතකොට මේ වගේ බොඩි එක ලොකු එකකුයි බොඩි එක ලොකුයි වික් එක පොඩි එකකට කියනවා අපි ස්ට්‍රෝං කැන්ඩල් එකක් කියලා. මේක කොළ මේ ග්‍රීන් කැන්ඩල් එකක් වෙන්නත් පුළුවන්, රෙඩ් කැන්ඩල් එකක් වෙන්නත් පුළුවන්. එතකොට ස්ට්‍රෝං කැන්ඩල් එකක් කියන්නේ බොඩි එක ලොකුයි වික් එක පොඩි එක. ඒ කියන්නේ බොඩි එකට වඩා වික් එක දික් වෙන්න බෑ කියන එක උතන ස්ට්‍රෝං කැන්ඩල් එකේ අදහස වෙන්නේ. හරිද? අපි ඊට පස්සේ බලමු යාළුවනේ ඉන්ඩිෂනල් කැන්ඩල් එකක් කියන්නේ මොකක්ද කියලා. එතකොට යාළුවනේ ඉන්ඩිෂනල් කැන්ඩල් එකක් කියන්නේ මෙන්න මේ වගේ චූටි බොඩි එකක් තියෙන වික් එක ඊට වඩා ගොඩාක් දීක කැන්ඩල් එකකට තමයි ඔය ඉන්ඩිෂනල් කැන්ඩල් එකක් කියන්නේ. එතකොට ඔතන ස්ට්‍රෝං බොඩි කැන්ඩල් එකකුයි අද කතා කරේ ඉන්ඩිෂනල් කැන්ඩල් එකයි කියන්නේ. එහෙනම් යාළුවනේ ටිකටම ට්‍රේඩින් සම්බන්ධ පුංචි දේවල් දැනගන්න හසියා ඩයිරිස් එකත් එක්ක හැමදාම එකතු වෙලා ඉන්න. අපි අන්තිමට කියන්නම් කොතනද හරිම තැන කියලා. මේවා ට්‍රේඩින් සම්බන්ධ සියලුම A to Z දැනගන්න යන්න ඕන සියලුම තැන කියලා. එහෙනම් යාළුවනේ ජය වේවා.